උත්පත්ති කතාව පළමුවෙනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේ ලෝකය මැවීම. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක. පොළව හිස්ව පාළුව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලයේ මතුපිට හැසිරුණේය. එවිට දෙවියන් වහන්සේ ආලෝකය වේවායි වදාළසේක. ආලෝකය විය. ආලෝකය මනහර බව උන්වහන්සේ දුටුසේක. උන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන්කර ආලෝකයට දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූසේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ ජලයේ ස්ථාන දෙකක වෙන්වෙන්ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේවායි වදාළසේක. එසේම විය. මෙසේ උන්වහන්සේ අහස් කුස සාදා ඊට යටින් තිබෙන ජලය ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට අහස කියා නම් තැබූසේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙවන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ ගොඩබිම මතුවන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේවායි වදාළසේක. එසේම විය. ගොඩබිමට පොළව කියාද ජලයට සාගරය කියාද උන්වහන්සේ නම් තැබූසේක. එය මනහර බව උන්වහන්සේ දුටුසේක. එවිට දෙවියන් වහන්සේ බීජ උපදවන ඇට සහිත ඵලදරන සියලු ගස්වල ගස්කොළන් භූමියේ හට ගැනීමයි වදාළසේක. එසේම විය. මෙසේ භූමිය බීජ උපදවන ඇට සහිත ඵලදරන සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. සවස ගත විය, උදය උදා විය, ඒ තුන්වන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත් දවස් අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේවාය කියාද පොළවට එළිය දීමට ඒවා අහසෙහි බැබලේවා කියාද වදාළසේක. එසේම විය. මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක් එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකයද රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකයද සෑදූසේක. තාරකාද සෑදූසේක. දෙවියන් වහන්සේ මේ ආලෝකයෙන් අහසේ තැබුවේ පොළවට ආලෝකය දීම සඳහාත් දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත් අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත්ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. සවස ගත විය, උදය උදා විය, ඒ සතරවන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ ජලය අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා කියාද පක්ෂීහු පොළවට උඩින් අහස් කුස හරහා පියඹා යත්වා කියාද වදාළසේක. එසේම විය. මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන්ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන්ද නන් වැදෑරුම් පක්ෂීන්ද මැවූසේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. තවද දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරිපතමින් බෝවී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත්වා කියාද පක්ෂීහු පොළවේ බෝවෙත්වා කියාද පැවසූසේක. සවස ගත විය, උදය උදා විය, ඒ පස්වන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ විවිධ ගව මහීෂයන්ද උරගයන්ද වන උරගයන්ද වන මුර්ගයන්ද
යන ජීවමාන සත්වයෝ පොළවෙන් නිපදෙත්වායි වදාළසේක. එසේම විය. මෙසේ උන්වහන්සේ විවිධාකාර වනමෘගයන්ද ගව මහේෂීන්ද උරගයන්ද පොළවෙන් ඉපදවූසේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු. ඔහු මුහුදේ මසුන්ද අහසේ පක්ෂීන්ද ගව මහීෂයන්ද මුළු පොළොතලෙහි සියලු වන මුර්ගයන්ද උරගයන්ද පාලනය කෙරේවායි අනකලසේක. දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවුස්සේක. දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළසේක. පුරුෂයාද ස්ත්‍රියද වශයෙන් ඔවුන් මැවුස්සේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරිපතමින් නුඹලා දරු සම්පත් ලබා වැඩි වර්ධනය වී පොළව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහිද අහසේ පක්ෂීන් කෙරෙහිද පොළවේ සැරිසරන සියලු සතුන් කෙරෙහිද බලය පවත්වන්නේයි ඔවුන්ට වදාළසේක. තවද උන්වහන්සේ මුළු පොළොතලෙහි ධාන්‍ය දරන සියලු පැලෑටිද බීජ සහිත ඵල දරන සියලු ගස්ද නුඹලාගේ ආහාරය පිණිස වේවා. එහෙත් පොළවේ සියලු වන සතුන්ටද අහසේ පක්ෂීන්ටද උරගයන්ටද සියලු ජීවමාන සතුන්ටද ආහාර පිණිස නිල් පලා දෙමි වදාළසේක. එසේම විය. දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා එය ඊතා මනහර බව දුටුසේක. සවස ගත විය. උදය උදා විය. එය සයවන දවසය. දේව වාක්‍ය එසේය.